Hello lovely hearts, welcome back to my YouTube channel. මම අද ඔයාලට අරන් එන්නේ දවස් 2ක පාඩම් වල සිද්ධ වුණේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු අද vlog එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ඇඳ හදලා පාඩම් කරන් තන අස් කරගෙන බොන සෝදගෙන ඉඳලා අපි පාඩම් පටන් ගන්න කලින් පාඩම් කරන තැන සහ පාඩම් කරන අවඩ පරිසරයේ පිරිසිදු තියෙන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඊට පස්සේ මම මේ කරන්නේ එදා දවසේ මගේ to do list එක හදාගන්න එක. මම මේ vlog එක රෙකෝඩ් කරන්න නම් ගොඩක් දවස්. හැබැයි මේ මට දැන් මතක නෑ මම මෙතන මොකක්ද කරලා වැඩි කියලා මොන හරි දෙයක් කානෝ සටහන් වල නෝට් එකක් මට හිතන්නේ මම මේ ලියන්නේ. ඔන්න මේ වෙද්දී මම කානෝ සටහන් නෝට් එක ලියලා ඉවරයි. ඒ වගේම තමයි ළමයි මම ඔයාලට පුංචි දෙයක් මතක් කරන්නම්. වීඩියෝ එක බලලා ඉවරලා අන්තිමට ලස්සන කමෙන්ට් එකක් දාගෙන ගන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ එදා දවසේ පළවෙනි වැඩේ ඉවර වුණේ. දැන් වෙලාව 2:28 2:00යි. තව වැඩ ගොඩක් තියෙනවා. හෙට මට ජෝග්‍රෆි ක්ලාස් එක ඒ නිසා ඒකේ පළවෙනි පාඩමේ ඉඳන් ඒ ටික පොඩ්ඩක් බලා ගන්න ඕනි. ඊට පස්සේ ක්ලාස් එකට චුට්ටක් ලෑස්ති වෙන්න ඕනේ. සන්දාලජික එක්සෑම් එකක් තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඔහොම වැඩ ගොඩක් තියෙනවා. අපි බලමු. අද දවසේ මම දාගත්ත වැඩ ටික තමයි මේ තියෙන්නේ. මේ ඔක්කොම අද කරන්න තියෙන වැඩ. මෙතී එකයි ඉවර. බලමු හවස් වෙනකොට අද දවස් ඉවර වෙනකොට මට මේ වැඩ වලින් කොච්චරක් විතර ඉවර කරගන්න පුළුවන් වේද කියලා. මෙන්න මේ ඔක්කොම ඉවර කළොත් මම මට තෑග්ගක් දෙනවා. එතනදී මං කිව්වට මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා තෑග්ගක් දෙනවා කියලා. මට මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි ඊට පහුවදා ජෝග්‍රෆි ක්ලාස් එක තිබුණේ නැහැ. ඔන්න මෙතනදී මම ගේ පාඩම් කළා වැඩ කරන්න බෑ කියලා හිතෙච්ච නිසා මං එළියට ආවා. මේයි පළවෙනිදා. ඒ කියන්නේ පොය දවස. එදා හවස පන්සල් ගියා. මම අපේ ගමෙන් ආසම තැන තමයි මේ තියෙන්නේ. හරිම නිදහස්. ඒ වගේම හරිම ලස්සන වටපිටාවක් තමයි අපේ ගමේ පන්සලට තියෙන්නේ. ඉතින් එදා හවස පන්සල් ගියා. චෛත්‍ය තියෙන තැනට උදේටයි හවසටයි මාරම ලස්සනයි. ඒ ලස්සන මේ මන් දන්නේ මේ වීඩියෝ එකකට ගන්න බෑ. ඇස් දෙකෙන් දකින්න තරම් ඒ ලස්සන මේ වීඩියෝ එකට පේන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. එදා අපි පන්සල් ගිහින් එනකොට අපේ ගෙදරට යාළුවෝ ගොඩක් ඇවිල්ලා මීමස්සු හෙන ගොඩක් ඇවිල්ලා අපේ ගෙදර එයාලා අයිති කරගෙන. ඉතින් හැබැයි එයාලා ඊට පස්සේ දවසේ ආවට පස්සේ දවසේ ගිහිල්ලා මට හිතෙන විදිහට එයාලගේ මීමැසි රැජිනයි අනිත් යාළුවෝ කටේ හොයාගන්න බැරුව රෑ බෝ වෙච්ච හින්දා වෙන්නේ නැති නවතෙන් ගන්න ඉන්නේ නැත්තේ.
මේ තියෙන්නේ දා හවස පන්සලකින් ඇවිල්ලා මං හිතන්නේ මම මේ ව්‍යුත්පන්න ගානක් තමයි හදන්නේ. සමහර වෙලාවල් තියෙනවා අපිට පාඩම් කරන්න හරිම කම්මැලි. ඒ කියන්නේ පාඩම් කරන දෙයක් ඔලුවට යන්නෙත් නෑ, පාඩම් කරේ මොනවද කියලා මතකත් නෑ. එහෙම වෙලාවල්. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලගේ සබ්ජෙක්ට් අනුව ඔයාලට මොන හරි ඒ කියන්නේ පාඩම් නොකර කරන්න තියෙන දේ එක්ක ප්‍රශ්නයකට උත්තර ලියන්න නැත්නම් මේ ගානක් හදන්න. එහෙම මොන හරි තියෙනවා නම් ඒ වගේ දෙයක් කරන එක තමයි ඒ වෙලාවට ගොඩක්ම ප්‍රොඩක්ටිව් වෙන්නේ. නැත්නම් බලෙන් පාඩම් කරන්න ගියා කියලා ඔයාලගේ ඔලුවට ඒක යන්නේ නැහැ. ඔන්න මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ මෙන්න මේ විදිහට තමයි එදා උදේ නැගිටිනකොට මගේ මේසෙත් තිබුණේ. මම මුලින්ම මේසෙ තමයි මේසෙ හැඩි වෙලා තිබෙන්නේ. යාවට ටිකක් කරගන්න මං කලින් කිව්වොත් සමන මේ පාඩම් කරනකොට අපේ අවට වටපිටාවේ පිටසිඳ සහ පිළිවෙල බව තමයි අපේ පාඩම් කරන්න තියෙන ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න සහ අපිට අර එපාවීම නැතුව පාඩම් කරන්න වැදගත් වෙන්නේ. මේ තියෙන එදා දවසේ මගේ to do list එක. මම එදා උදේම පටන් ගත්තේ ව්‍යුත්පන්න වලින් තමයි දවසේ පටන් ගත්තේ. ගන්න බැරිලා ළමයි මොකක් වුණත් දන්නේ මට දැන් මතකත් නැහැ අය කියලා. කොහොම හරි ඔච්චරයි වීඩියෝස් අරගෙන තිබුණේ මොකක් හරි වෙන්න ඇති. ඉතින් මම අදට ගිහිල්ලා ඉන්නවා ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් subscribe කරලා comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් bye bye. අදට ගිහිල්ලා එන්නම් bye bye.